සුබ දවසක් ඔයාලට කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම අද කියලා දෙන්න ඔයගොල්ලන්ට කොළ රහිත සුදු ගවුම කොටු කර. ඒකට සාමාන්‍යයෙන් පෙදියාර දෙකක් වගේ පොඩි ළමයෙකුට 3 වසර වගේ ළමයෙකුට සුදු ගවුම. මේක අපි මුලින්ම කපා ගමු. මිමි ප්‍රමාණ මං කියන්නම්. ඇඟ උස 11යි, ඉන 29යි, පපුව 31යි, උරහිස 6මාරයි, කර උස 4මාරයි, සම්පූර්ණ උස 30යි. එතකොට අපි මේ සම්පූර්ණ උස 30න් ඇඟ උස අඩු කරලා තමයි සාය කපන්නේ. එතකොට 19ක් උසට සාය අපි කපා ගන්න ඕන. මේ රෙද්ද දෙකට නවලා මුලින්ම අපි සාය කපා ගමු. පාසල් නිවාඩු කාලයත් අවසන් වෙලා අලුත් නව පාසල් වාරියක් පටන් ගන්නවා. මේ සුදු ගවුම් අනිවාර්යයෙන්ම ළමයින්ට අවශ්‍ය වෙනවා මහ ගන්න. එතකොට 19ට අපි අඟල් 4ක් තියමු මහුම් වාසි. වාටියට දික් කර ගන්නත් පුළුවන් නේ. සාය. ඊට පස්සේ අපි එක කොටස මේ පාසලෙන් දෙන්න රෙදි කෑල්ලකින් තමයි මේ කපන්නේ. මේකේ පිටිපස්සට විවරයක් තියෙනවා. නැත්නම් අමාරුයිනේ ළමයට මේ කර දාගන්න. ඒක නිසා විවරයට අපි මෙතනින් මහුම් වාසි තියාගමු අඟල් 1මාරක්. උස 11යි මහුම් වාසිත් එක්ක 12යි කාලකට විතර වගේ උස ගන්න. 1මාරක් තියන්න. පිටිපස්සට විවරය මහ ගන්න අඟලකට. ඊට පස්සේ උරහිස 6මාරයි. 6මාරය කියන්නේ උරහිස 13ක්. 13න් භාගේ 6මාරයි. ඒක පල්ලෙහාට අපි 6මාරක් මැනගමු. කලින් මං කියලා දීපු ආකාරයට තමයි අත අඟල් භාගයක් මෙහාට කරලා ඒකෙන් භාගේ මෙහාට මැන ගන්න ඕන. කරපළල අඟල් 2යි කාලකට විතර කරපළල අරගෙන යටට අඟලක් පහත් කරාම ඇති. මෙතෙන්ට අඟලක් පහත් කරලා උරහිස ඇදගෙන කට. ඊට පස්සේ මේකේ තියෙනවා ඇඟ උස පපුවට උස තියෙන 7මාරක්. අපි ඒක 8කට ගන්නවා. එතකොට පපුව තියෙනවා 31ක්. 7යි 3 කාලකට මෙනගෙන අඟල් 1මාරක් විතර තියන්න මහුම් වාසි. මෙයා පස්සේ ලොකු කරගන්නත් පුළුවන් නේ. ඉන 29යි 7යි කාලයි. ඒකට මහුම් වාසි අඟල් 2ක් තියන්න ඕන ඩාට් එකටත් එක්ක.
කපා ගමු. මේ ඇඟ කොටස අපි මේකේ පොඩ්ඩක් මෙතනින් අඟල් භාගේ ඕනම ඇඟ කොටට ගන්නකොට ඕනම ඇඳුමක අඟල් භාගේ මෙතනින් කොට කරන්න ඕනේ, නැත්නම් මෙතන එල්ලෙන්න බලනවා. ඒක නිසා ඊට පස්සේ අපි මෙතන ඩාට් එක මාර්ක් කරගමු. පොඩි ළමෙක් නිසා 2.3 කාලකට අක්කට මෙයාගේ තියෙනවා 14ක්, අත වට 11ක්, අත උස 6ක්. ඊට පස්සේ කර උස 4.5ක් තියෙනවා. කර පළල අඟල් 4ක් විතර ආවම ඇති. ඒක නිසා අපි 1.3 කාලකට කර උස ගන්නවා. මේක කොටු කර. මෙතනින් එතකොට අඟලක විතර ප්‍රමාණයක් මහ ගත්තනම් හරි විවරය දෙපැත්තට මේ මහගෙන දෙපැත්තට විවරයට අඟල් භාගයක් අඟලක් මැන ගන්න. මහ ගන්න. ඊට පස්සේ මේකට අත් දෙක කපා ගන්න. පළල තියෙනවා 14ක්. පළල තනින් 7ක් ගමු. අත උස තියෙනවා 6ක්. 14 7කට අත වට තියෙනවා 11ක්. ඊට පස්සේ අත මෙහෙම හැඩ කරලා යටින් අඟල් භාගයක් හැඩ කරලා කපා ගන්න. ඉතින් කට් මාර්ක් එක දාගන්න. ඊට පස්සේ කර පටිය කපා ගන්න. මේ තුන් කොටසින් කර පටිය කරපටි දෙකයි මේ සාය කොටස මේ අත් දෙක ඊට පස්සේ අපිට ඕන වෙනවා බෙල්ට් එක. අපි බෙල්ට් එක කපා ගමු.
ඉන මිම්මට ඉන මිම්ම 29යිනේ. එතකොට 14:00මාරයි. දෙපැත්තට යන්නත් එක්ක අපි 14:00මාරකට කපා ගමු. ගාමේ සාය මේ ඇඟ කොටස මේ කරපටි මේ අත් දෙක මේ සුදු ගාමේ බෙල්ට් එක සමහර සුදු ගාම වලට දානවා සාක්කුව. අපේ සාක්කුව සාමාන්‍යයෙන් උස 4:00මාරකට විතර ගත්තාම ඇති. ප්‍රමාණය තමයි අපිට සුදු ගවුමට අවශ්‍ය වෙන්නේ. ඊළඟට මම ඔයාලට කොලර් සහිත ඒ කොලර් රහිත කොටුකාර සුදු ගවුම කොලර් සහිත සුදු ගවුමකුත් කියලා දෙන්නම් ඊළඟට. අපිට සුබ දවසක්. හැම දිනකටම වාසනාවක්.